අයිබෝවන් යාළුවනේ ඔන්න අදත් ඔයාලගේ මොළයට උපරිමයෙන් වෙහෙසන්න අලුත්ම IQ ප්‍රශ්න 3ක් අරගෙන ආවා. බලමු අද කාගේ මොළේද හැමෝටම වඩා වේගෙන්ම වැඩ කරන්න කියලා. ලෑස්තිද? අපි යමු පළවෙනි ස්මාර්ට් ප්‍රශ්නයට. ඉතින් වීඩියෝ එක අවසානයේදී ඔයාගේ ප්‍රශ්න කීයක් හරි ගියාද කියලා කමෙන්ට් කරන්න වගේම අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපේ පළවෙනි ප්‍රශ්නයට යමු. ඔයා දැන් රහස් පරීක්ෂකයෙක් කියලා හිතන්න. එක්තරා ලොකු මාලිගාවක තිබුණු වටිනා රත්තරන් බදුනක් අතුරුදහන් වෙනවා. ඒ වෙලාවේ මාලිගාවේ හිටියේ සේවකයෝ 3 දෙනෙක් විතරයි. රහස් පරීක්ෂකයා ඒ 3 දෙනාගෙන් ප්‍රශ්න කරනවා. ඔන්න ඒගොල්ලෝ කියපු දේවල් මම වෙන්න මෙහෙම ඔයාට අහන්න සලස්වන්නම්. පළවෙනි සේවකයා තමයි රෙදි සෝදන්න. එයා වෙන්න මෙහෙම කියනවා. මම ඒ වෙලාවේ ගිහින් රෙදි වේලෙන්න දාන ගමන් හිටියේ. දෙවෙනි සේවකයා එයා තමයි කෝකියා. අපේ කෝකියා වෙන්න මෙහෙම කියනවා. මම රෑ කෑමට අවශ්‍ය එළවලු කපමින් තමයි මහත්තයෝ හිටියේ. ඔන්න තුන්වෙනි සේවකයා වෙන්න මෙහෙම කියනවා. එයා තමයි වෙන්න මේ මාලිගාවේ මුදල් පරිපාලකයා. අනේ මහත්තයෝ මම පුස්තකාලේ පොත් අස්කරමින් හිටියේ. හැබැයි මේ සිදුවීම වුණේ අධික වර්ෂාවක් පවතින වෙලාවක. රහස් පරීක්ෂකයා වහාම හොරාව අල්ලගත්තා. ඒ කාවද සහ ඒ කොහොමද කියලා ඔන්න හිතන්න. ඔයාට තප්පර 10ක් දෙනවා. පිළිතුර තමයි පළවෙනි සේවකයා. ඒ කියන්නේ රෙදි සෝදන්න. මොකද අධික වැස්සක් වහින වෙලාවක කවුරුවත් රෙදි වේලෙන්න දාන්න යන්නේ නෑනේ මිත්‍රයා. එයා කිව්වේ බොරුවක් කියලා ඒකෙන් තමයි රහස් පරීක්ෂකයා අල්ලගන්නේ. ඔන්න එහෙනම් රහස් පරීක්ෂකයෙක් වගේ හිතන්න පුළුවන් අය පළවෙනි එකෙන්ම උත්තරේ හොයාගන්න ඇති. ඔයාලා දන්නවද මිනිස් ඇසකට මෙගාපික්සල් කීයක් තියෙනවද කියලා? අපි පාවිච්චි කරන ෆෝන් වල කැමරාවල මෙගාපික්සල් 50, 108 හෝ 200 වගේ තියෙන්නේ. හැබැයි ස්වභාවයෙන් ලැබුණු මිනිස් ඇසක ධාරිතාව මෙගාපික්සල් 576ක් වගේ. ඒ නිසායි අපිට ලෝකෙ මෙච්චර පැහැදිලිව පේන්නේ. හරි, දැන් අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. තේ කෝප්පයක් පිරවීමට බට සවි කරපු සංකීර්ණ පද්ධතියක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන බටය උඩින්ම තේවක් කරනවා. ඒ බටය පහළ තියෙන කෝප්ප 4කට බෙදලා යනවා. 1, 2, 3 සහ 4 ලෙස කෝප්ප වලට තමයි මේවා වැටෙන්නේ. හැබැයි සමහර බට මැදින් වැසිලා තියෙන්නේ. එහෙනම් හැමෝටම කලින් මුලින්ම පිරෙන්න කීවෙනි කෝප්පේද? ඔයාට හිතන්න තප්පර 10ක් දෙනවා. පිළිතුර තමයි තුන්වෙනි කෝප්පය. මොකද අනිත් හැම කෝප්පයකටම යන බට මැදින් වැසිලා තියෙන්නේ. රූපය දෙස ඊටාම සීන්ව බලපු අයට විතරයි මේක අහුවෙන්නේ. ඔන්න දැන් ආවා අපේ අභියෝගාත්මක කොටසට. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරය මුලින්ම දෙන 5 දෙනාගේ නම් මම ඔයාලට දැනගන්න සලස්වනවා. හැබැයි හරි පිළිතුර දෙන්න ඕනේ. ඉතින් මතක තියාගන්න මේ ප්‍රශ්න වලට එක උත්තරයක් නෙමෙයි තියෙන්නේ. උත්තර කිහිපයක් වුණත් තියෙන්න පුළුවන්. ඒ හැම උත්තරයක්ම මම සලකලා බලනවා. ඔන්න එහෙනම් ප්‍රශ්නය අහගන්නකෝ. ඕනම කෙනෙක්ට එක පාරක් නොමිලේ ලැබෙනවා. දෙවෙනි පාරත් නොමිලේ ලැබෙනවා. හැබැයි යාළුවා තුන්වෙනි පාර ගන්න ගියොත් සල්ලි ගෙවන්න වෙනවා. ඒ මොකද්ද? හොඳට හිතලා බලන්න. අපේ ඇඟට සම්බන්ධ දෙයක්. උත්තරය දන්න අය දැන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. කවුද පළවෙනියා වෙන්නේ කියලා අපි බලමු. වීඩියෝ එක රසවත් වුණා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා කරන්න. මේ වගේ මොලේ පෑදෙන වීඩියෝ ටිකටම බලන්න අපේ රහස් අඩවිය channel එක දැන්ම subscribe කරලා තියාගන්න.
ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතෙක් ඔබට සුබම සුබ දවසක්. එහෙනම් යාළුවා අපි ගියා.